අලුත් අවුරුද්දේ ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් iPhone එකක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි දැන් iPhone වල මාකට් ප්‍රයිස් එකත් එක්ක හැම කෙනෙක්ටම බ්‍රෑන්ඩ් නිව් iPhone එකක් මිලදී ගන්න බෑ. ඉතින් ඒක නිසා ගොඩක් කට්ටිය used iPhone මිලදී ගන්න පෙළඹිලා තියෙනවා. ඉතින් මේ used iPhone ගත්තත් ගොඩක් පරණ iPhone මිලදී ගන්න බෑනේ. ඒකින්ද ගොඩක් කට්ටිය බලන්නේ iPhone 13 series එකට හෝ iPhone 14 series එකට ඇඩ් වෙන්න. ඉතින් මේ 13 series එකේ හෝ 14 series එකේ ඔයගොල්ලෝ iPhone එක මිලදී ගත්තොත් ඔයගොල්ලන්ට බලපාන්න වෙන මුහුණ දෙන්න වෙන බලපෑම් ගොඩයි. ඉතින් මම මේ කියපු එක ඔයගොල්ලන්ට දැම්ම තේරෙන්නේ නැති ඇති. මේ වීඩියෝෙන් මම ඔයගොල්ලන්ට තේරුම් කරලා දෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පොඩි වීඩියෝවක් තියෙනවා. අපි වීඩියෝ බලලාමු මොකද්ද වීඩියෝ එකේ වෙන්නේ කියලා. මේ ෆෝන් එකේ white screen නෙවෙයිලා. හරි. අද හදලා දෙන්න ඕනද මේක කොට? කොහෙද? මම අම්බලන්ගොඩ. අම්බලන්ගොඩ. අපි කොහොමද දන්නේ? ඔයාලා වීඩියෝ බලලා තමයි ආවේ. 13 Pro Max එකක් නේ. 13 Pro Max. ස්ටාර්ට් වෙන්න ඕනේ. ෆෝන් එකේ ඩිස්ප්ලේ එක GPS කරනවද නැත්නම් මේකම හදමුද? ඕකම හදාගන්න තමයි ෆෝන් try කරලා යන්නේ. නෑ try කරලා යන්නේ. white screen අපිට සාමාන්‍යයෙන් පැයක් වගේ ටයිම් එකක් දෙන්න. වැඩේ කරලා දෙන්න. try කරලා යන එක තමයි පොඩ්ඩක් ටයිම් යන්නේ ඒකයි. පාඩිලා ඉන්න වැඩේ කරලා. මල්ලි පොඩි සර්ප්‍රයිස් එකකුත් තියෙනවා වාට. මොකද කියලා දන්නේ නැහනේ. අපි ඔයාගේ ඩිස්ප්ලේ එක ඉගෙන ගලවලා බැලුවා. white screen එක වගේ නාවේ. ඔව්. used එකක් නේ අරන් ආවේවා. කීයට පැයක් මේ ෆෝන් එක? 1,75,000ට ගත්ත ෆෝන් එකක්. ඔව්. හරිද? එතන මොනවද දන්නවද කරලා තියෙන්නේ? එන්න මුලින්ම අපි අපේ ඔඩියන්ස් වලට පෙන්නලා දෙන්නම් ආ. ඔයාට මේ ෆෝන් එක විකුණලා තියෙන්නේ බැටරි බූස්ට් හරිද? ඒක අපිට කියන්න බෑ. සමහර අලුත් බැටරි එක ඉවර වුණාම ඩැමේජ් වුණාම සෙල් වුණාම බූස්ට් කරලා තමයි ගොඩක් අය දාන්නේ. ඒක නෝමල්. හරිද? ඩිස්ප්ලේ එක මේනද ඔයාලා මොකද මෙතන ඔක්කොම හාරලා ඔව් ඩැමේජ් කරලා. මේ ඩිස්ප්ලේ කලින් රෙපියා කරපු එකක් තමයි ඔයාලට විකුණලා තියෙන්නේ. තේරුණාද? ඔව්. ඔය 1.75ට අරන් තියෙන්නේ හાર્ඩ් වෙලා තියෙන ෆෝන් එක. ජෙන්මි ෆෝන් එකක් නෙමෙයි. ඔන්න ඉතින් මේ වීඩියෝ එකකින් වෙච්ච දේ ඔයගොල්ලන්ට තේරෙනවා කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝවත් එක්ක මම අද ගෙන ආපු වීඩියෝ කොහොමද ගැලපෙන්නේ කියලා වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු. ඊට කලින් මේ iPhone මිලදී ගන්න යාළුවෙක් ඉන්නවා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel subscribe කරලා නැත්නම් වීඩියෝ like එකක් දාලා දැම්ම channel එක subscribe කරන්න. එහෙනම් වැඩි වෙලා ගන්න නැතු අපි යමු වීඩියෝ එකට. iPhone කියලා අද සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා නිතුම් ටෙක්සෝන් YouTube channel එකෙන් එන තවත් brand new video එක. ඉතින් මම මේ වීඩියෝ එක ඔයගොල්ලෝ කලින් දාපු වීඩියෝ එක මම TikTok එකේ 10-15 යද්දි තමයි දැක්කේ. ඒ වගේම අපේ Excel Tech Master එකේ අයියත් එක ගැන review එකක් කරලා තිබ්බා. ඉතින් ඒ වීඩියෝ දාපු කෙනාට Excel Tech Master එකේ අයියට මම ක්‍රෙඩිට් එක දෙනවා. ඉතින් වීඩියෝ එකේ සරලම වුණ දේ මම ඔයගොල්ලන්ට විස්තර කරලා දෙන්නම්. ඉතින් අයියා කෙනෙක් ඇවිල්ලා එයා අලුතෙන්ම ගත්ත 13 series එකේ mobile phone එකේ display green screen වෙලා ඉතින් ඒකට එයාගේ warranty claim එක අවසන් වෙලා හින්දා එයා repair කරන්න වෙනම shop එකට ගිහලා එයා repair කරන්න දීලා. ඉතින් ඒ වෙලාවේ shop එකේ ඕන mobile phone එක repair කරපු කෙනා කිව්වේ ඔයාගේ display එක මීට කලින් repair කරලා තියෙනවා. ඒ හින්දා පොඩි ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඔයාලා මීට මේක ඔයාට මේක repair කරගන්න ඕන අනිවාර්යයෙන්ම display එක change කරන්න වෙනවා කියලා. ඉතින් ඒක තමයි මේ සරලව කිව්වොත් වෙලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල iPhone 13 series එක සහ 14 series එකේ display issue එකක් යනවා. ඒක සරලම කිව්වොත් ලංකාව විතර නෙමෙයි පිටරටත් සරලම කිව්වොත් ඒ display issue එක green screen, white screen, pink screen and display glitch කියලා මේ විදියට issues ගන්නවක් ඔයගොල්ලෝගේ 13 series එක 14 series එකේ smartphone වල ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ smartphone වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි එන්නේ 13 series එක 14 series එක ෆෝන් වල. ඉතින් මේක ලංකාව විතර නෙමෙයි පිටරටත් දැන් වෙනවා. ඉතින් මේක Apple recommend කරන්නේ මේක මේ ලෙඩේ ආය හැදුනොත් display issue එකක් ආවොත් ඔයගොල්ලන්ට display එක change කරන්න වෙනවා කියලා. හැබැයි ඉතින් ලංකාවේ කට්ටිය මේකට option එකක් හොයාගෙන තියෙනවා. ලංකාව විතර නෙමෙයි පිටරට අය display එකේ තැනකින් short කරලා මේ විදියට මේක repair කරන්න මේගොල්ලෝ හොයාගෙන තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේකේ display එකේ issue එක ඔයගොල්ලන්ට මුලින්ම ඔයාගේ display එකට add වෙන්නේ. ඉතින් මේකට ප්‍රධානම හේතුව
ශ්‍රී ලංකාවේ iPhones නිපත ගන්න නැහැ. මොකද පිටරටින් තමයි ඔයගොල්ලන්ට iPhones ශ්‍රී ලංකාවට ගේන්නේ. සරලවම කිව්වොත් ඩුබායි වගේ රටකින් තමයි ඔයගොල්ලෝ ශ්‍රී ලංකාවට iPhones ගෙන්නන්නේ. ඉතින් එතකොටත් ඔයගොල්ලන්ට ඒ ස්පේෂිව් එක වෙලා එන්න පුළුවන්. ඒ වගේ ලොකු ප්‍රශ්න තියෙනවා. අපිට iPhone එක මිලදී ගද්දි බලන්න බෑනේ iPhone එක ගලවලා මේකේ ඩිස්ප්ලේ එක කලින් රිපෙයාර් කරලා දිනවා කියලා. අන්නේ ප්‍රශ්නේ. ඉතින් ඒකින්ද තමයි iPhone එක මිලදී ගන්නවා නම් ඔයගොල්ලෝ සෑහෙන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මන්න රෙකමන්ඩ් කරන්නේ මේ iPhone 13 series එක 14 series එකේ iPhone එකක් හැරෙන්න ඔයගොල්ලන්ට පුළුවන් නම් ඊට වඩා ඉතින් එහාට ගිය නැත්නම් iPhone 15 series එක 16 series එකේ iPhone එකක් හෝ නැත්නම් 12 series එකේ iPhone එකක් ගත්තොත් තමයි මම ඔයගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ. ඔයාලට එන ගැටලු ගණනාවක් ඔයගොල්ලන් निराකරණය ගන්න පුළුවන්. ඉතින් සරලවම කිව්වොත් අද වීඩියෝෙන් කතා කරන්නේ නම් මම ওই ටික තමයි. ඉතින් ඔයගොල්ලොත් iPhone එකක් ගන්නවා නම් iPhone එක මිලදී ගන්න හිටියා නම් මේ වීඩියෝ වැදගත් වුණා කියලා හිතනවා. ඉතින් iPhone එකක් ගන්න හිටපු යාළුවෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel subscribe කරන්න නැත්නම් වීඩියෝ එක like එකක් දාලා දැන්ම channel subscribe කරන්න. ඔයගොල්ලෝ තියෙන ගැටලු निराකරණය කරගන්න. පල්ලෙහා comment section එකේ comment එකක් දාලා යන්න. ඒ වගේ මේ වගේ tech videos දිගටම නරඹන්න ඕන අපේ channel subscribe කරන්න. එහෙනම් අදට මං ගිහින් එන්න. මම නිතුම් tech zone